හැමෝටම සුබ දවසක්. අදත් වෙනදා වගේම කලින් දවස් ටිකේ වගේම අපි වැඩේට බැහැලා ඉන්නේ. සුභාරංචි කිහිපයක් තියෙනවා නුවර ඉන්න කට්ටියට කියන්න. නුවර ජල සැපයුම මේ වෙනකොට යථාවත් කරගෙන යනවා බොහෝමයක් ප්‍රදේශවලට. අද හවස් වෙනකොට ජලය ලැබෙයි, පානීය ජලය ලැබෙයි. නල පද්ධතිය දැන් පිළිසකර කරලා තියෙන්නේ ගොඩක් දුරට. අනික තමයි බොහෝම ස්තුතියි අපේ මහනුවරත් එක්ක අත්වැල් බැඳගත්ත දකුණේ අපේ සහෝදරත්වයට. දකුණේ 1000කට වැඩි පිරිසක් සියලුම ආම්පන්නත් එක්ක මේ වෙනකොට මහනුවර දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඉන්නවා. ගාල්ලා, හක්මන, එතකොට ඒ හැම පැත්තකින්ම ඉතාමත්ම විශාල පිරිසක් මේ වෙනකොට නුවරට ඇවිල්ලා ඉන්නවා. මේ නුවර තියෙන තත්ත්වය, ඒ වගේමයි නුවර පිරිසිදු කරලා නුවර පාරවලට කරන්න පුළුවන් උපරිම දේවල් කරලා අපිට සහයෝගය දෙන්න ඇත්තටම හදවතින්ම ස්තුතියි දකුණේ සහෝදරත්වයට. ඉතාමත්ම ආදරෙන් මේ සියලුම දෙනා පිළිගන්නවා. කැස්සක්වත් හැදෙන්න එපා අපේ සහෝදරයන්ට. ඒ වගේමයි අනික් ආරංචිය තමයි මේ වෙනකොට ගලහ පාර යන්න පුළුවන් තත්ත්වෙන් හදලා කියලා අපිට ආරංචි. අපි කාලයක්ම දවස් 3-4ක ඉඳලා try කරා ගලහට යන්න. අපිට යන්න බැරි වුණා. අද අපි පුළුවන් දේවල් ටිකක් අරගෙන ගලහට යනවා. හැමෝටම කියන්නේ මේක පුළුවන් නම් ෂෙයා කරන්න. මොකද ගලහට මොකුත් මේ වෙනකොට ගිහිල්ලා තිබ්බේ නැහැ. මොනවා හරි පුළුවන් පොඩි දේවල් ටිකක් හරි අරගෙන ගලහට ගිහිල්ලා අවතන් කඳවුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. ගිහිල්ලා අපි තව අප්ඩේට් ටිකක් දෙන්නම්. ගලහ කෝවිලක ඉන්නවා කියලා කිව්වා, පන්සලක ඉන්නවා කියලා කිව්වා, ඉස්කෝලේක ඉන්නවා කියලා කිව්වා. මේ කියන තැන් වලට පුළුවන් දේවල් ටිකක් දෙන්න කියලා ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා. ගම්පලට කොත්මලට යනවා වගේම ගලහ ගැන චුට්ටක් බලන්න. සෑහෙනම අසරණ වෙච්ච මිනිස්සු ටිකක් එතනත් ඉන්නවා. මොකද දින ගාණක් තිස්සේ ප්‍රවේශ මාර්ග අවහිර වෙලා තිබ්බ තැනක් තමයි අද උදේ ඕපන් කරලා තියෙන ගලහ. ඒ හින්දා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා ගලහ පැත්ත ගැන කට්ටිය පොඩ්ඩක් අවධානය දෙන්න. ස්තුතියි.